Subaru amma. Ya, orang kumari itu ya. Subaru terus. පංචශීලය සමාදන් වීම සඳහා සූදානම් වන්න පැමිණ සිටින ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ රන්තානං ධම්මං සංඝං ච පිටිංච අනුපදම්ම කරංජෝ කස්සබෝ නවවසර ආරම්භමින් අපේ පක්ෂය සංවිධානය කරන ලද මෙම චාමුත්සවයේ ආරම්භන වුණේ මෙහි සඳහන් පරිදිම අපේ අභිප්‍රේරිත මව්බිම හැමෝම අහනවා අභිප්‍රේරිත නම් කියලා. අභිප්‍රේරිත වෙලා තියෙන්නේ අභිප්‍රේරණය වෙලා තියෙන්නේ මේ රට ඉදිරියට ගෙන යා යුතුයයි කියන හැඟීමෙන් අභිප්‍රේරණය වෙලා තමයි අපේ මේ නොසැලෙන ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනියන්නට නායකත්වය දෙන්නට සර්වජන බලය අධිෂ්ඨාන කරගෙන ඉන්නේ. වඩාත් පැහැදිලිවමින් පවතිනවා. අපි දීර්ඝ කාලයක් තිස්සේ අනතුරු අඟවපු, දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ ගැන සාකච්ඡා කරපු අපේ රටේ අපිටම හිමිව තිබුණු මේ රටේ බලය කාලයගේ ඇවෑමෙන් විවිධ දේශපාලන සංවිධාන හා විවිධ දේශපාලන පක්ෂ දේශපාලන එකමුතු කොහෙටද අද අරගෙන අවිල්ලා තියෙන්නේ කියලා. සර්වජන බලය හැටියට විශේෂයෙන් මේ හිනායකත්වයේ නියෝජනය කරමින් මම ඔබාමතා කතා කරපු පළවෙනි කතාවෙදි කිව්වා අපි මුහුණ දෙන්නේ ලංකා ඉතිහාසයේ සිදු වුණු විශාලතම කුමන්ත්‍රණය. මේ රජය හඳුන්වන්නේ රූකඩ රජයක් හැටියට අන්න ඒ නිසා. මේ රජය මේ රජයට අයිති නෑ. මේ රජය මාලිමාවට අයිතිත් නෑ. මේ රජය පැලවත්තට අයිතිත් නෑ. මේ රජය අර තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට මාක්ස්වාදී සමාජවාදී අපේක්ෂාවෙන් පෝස්ටර් ගහලා කටවුට් ගහගෙන කැට හොලවපු අර ගමේ ගල් කටස් අරගෙන ගිහිල්ලා පොලිසියට ගහපු ගමේ ඉන්න මිනිස්සු මරලා දාලා ගමේ ඉන්න සමාජවාදියත් මැරුවා ඊට වැඩිය හොඳ මාක්ස්වාදයක් ගේන්නට අද ඒක නෙමෙයි තියෙන්නේ අද තියෙන්නේ කුමන්ත්‍රණ රූකඩ රජයක්. මේ රජයට යම් කිසි කෙනෙක් යම් හේකින් ආශිර්වාද කරනවා නම් ඒ සියලු දෙනාම ආශිර්වාද කරන්නේ අපේ රටේ විනාශය අභිමුඛ මේ රටේ අවසානීය සනිටුහන් කරන ඒ කුමන්ත්‍රණ දේශපාලන ව්‍යාපාරයකට අපි ඒකාවන්ව වැඩිලා එකට ඉඳගෙන ඊටාම දුෂ්කර අවධියන් පසු කරමින් මේ රට හැමදෙස්සම ආරක්ෂා කරගත්තා. අද මොකද්ද වෙලා තියෙන්නේ? අපි සරලව ගන්නවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. අපි හරි සරලව අරගෙන තියෙනවා. ඒකේ මේ සමලිංගික වෙබ් අඩවියක් තියෙනවා කියලා. ඔය සමලිංගික වෙබ් අඩවියක් තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒක ඇතුළතින් දුවෙන ඒ මහා කුමන්ත්‍රණයයි ප්‍රශ්නේ. මේක අහපු ලෙස සිදුවීමක් නෙමෙයි. මේකට කවුරු හරි දෙන්නෙක් තුන් දෙනෙක් తాවකාලිකව අස්සෙල විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මම මේක මතු කරා. දිගින් දිගටම මතු කරා. මම නැවත මතු කරනවා. මගේ පළමු පාර්ලිමේන්තු කතාවේ සිට අවසාන පාර්ලිමේන්තු කතාවේ දක්වා සමස්තය සාරාංශගත කරොත් මම දිගින් දිගටම කියලා තියෙනවා